Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවා daily vlog එකක්. එහෙනම් අපි බලමු අද කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. මුලින්ම මම breakfast එක ගත්තා. මුං යට තමයි අද කන්න තිබුණේ. ඉතින් මං ධාන්‍ය වර්ග කන්න ගොඩාක් ආස කෙනෙක්. ඊළඟට මම මේ කිරියම්මත් එක්ක ලැබ් එකට ගියා. කිරියම්මගේ චෙක්අප්ස් වගේක් තිබ්බා කරගන්න. ඒ ටික කරගන්න තමයි ඉතින් කිරියම්මත් එක්ක මම ගියේ. මම නම් ඉන්ජෙක්ෂන් ගහනවා කියන්නේ ටිකක් බය දෙයක්. ඉතින් ඔයාලත් සමහරවිට බය ඇති නේද? හරි මම දන්නවා ඉන්ජෙක්ෂන් වලට බය නැති අයත් ඉන්නවා කියලා. එයාලා නම් ඉතින් හොඳයි. ඊට පස්සේ ඒ වැඩ ටිකත් ඉවර වෙලා දවල් වෙද්දී අපි ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් නාලා කාලා එහෙම තමයි ඉතින් මම මේ ඉන්නේ. මේ දවස් ටිකේ මගේ මූණේ පිම්පල් එකක් දෙකක් දාලා තියෙනවා. ඒකට ඉතින් මං අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවා. ඒකට මම යූස් කරන්නේ මේ අයිස් කියුබ් රෝල් එක. මේ අයිස් කියුබ් රෝල් එක නම් මං AliExpress එකෙන් ඕඩර් කළේ. ඒක නම් හොඳයි ඉතින්. ඊට පස්සේ මම මගේ සිලිකන් ඔයිල් එකයි ඔඩිකොලොන් එකයි බොඩි ලෝෂන් එකයි ගාගත්තා. මට දැන් ඉංග්ලිෂ් හෝම්වර්ක්ස් වගේක් තිබුණා. මම දැන් ඒ ටික කරනවා. මේ දවස් ටිකේ O levels නේද? ඉතින් මම O levels කරන හැමෝටම විශ් කරනවා විභාගෙට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා. තව හොඳ සාමාර්ථ ගන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එයාලා නම් ඉතින් මේ දවස් ටිකේ මේ වීඩියෝ එක දකින්නේ නැති වෙයි. මොකද එයාලට එක්සෑම් නේ. ඉතින් ඔයත් මේ එක්සෑම් ඉවර වෙලා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔන්න ඔයාලට තමයි මම මේ විශ් කරේ. හැබැයි එයාලට මම විශ් කරා O level පටන් ගත්ත දවසේම මගේ WhatsApp channel එකේ. ඉතින් ඔයාලත් මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් ඔන්න කියනවා join වෙන්න. ඔන්න ඉතින් ඊළඟට මම පොඩ්ඩක් වීඩියෝ එකක් බලන ගමන් රිලැක්ස් එකේ හිටියා. Good.
ඔන්න ඊළඟට අපි ගියා ඩිනර් අවුට් එකකට. මේක ෆැමිලි ඩිනර් අවුට් එකක්. ගියපු හොටෙල් එක නම් හරි ලස්සනයි. මොකද ඒකේ එහා පැත්තේ කුඹුරු යායක් එහෙම තිබුණා. හැබැයි අපි රෑ වෙලා ගියපු නිසා වැඩි හරියට view එක පේනුනේ නැහැ. හැබැයි ඉතින් ලස්සනයි. මෙතන කබානා එහෙමත් තිබ්බා. හැබැයි අපි කබානා එකක් ගත්තේ නෑ. මොකද අපේ කට්ටියත් වැඩි, අනික මේ දවස්වල වහිනවනේ. ඒක නිසා ඉතින් අපි කබානා එකක් ගත්තේ නැහැ. මෙතන ගාඩන් එකත් හරි ලස්සනයි. මං ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඩිනර් එක එන්න කලින් අපි ඔය එක දේවල් ඕඩර් කරගෙන කෑවා. බෙවරේජස් විදිහට ස්ප්‍රයිට්ටුයි ජිබි තමයි ගත්තේ. මා සමගින් මා දෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවි පතා සතුටු වෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි සතුටු වෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි ඔබ සොඳුරු සිහිනයකි මා සමගින් මා දෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවි පතා සිතුවෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි සිතුවෙන තරම් ඔබ හින්දාමං ඔබ සොඳුරු සිහිනයකි මේ අපේ තාත්තයි ලොකු තාත්තලයි මාමලයි හිටියේ මේ මේසේ. මේ අපිට එහා පැත්තේ මේසේ ඉතින්. ඊට පස්සේ ඔන්න අප හිතුවා වගේම ටිකකින් වහින්න පටන් ගත්තා. ඔන්න ඩිනර් එක ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මං කෑම එක බෙදා ගත්තා. දැන් මේ මං කන්නයි යන්නේ. අනේ බලන්නකො මගේ පිටිපස්සේ පූසෙකුත් ඉඳලානේ මං දැක්කෙත් නෑ. වීඩියෝ එක එඩිට් කරනකොට තමයි එයාව දැක්කෙත්. ඊට පස්සේ මං ඉතින් නූඩල්ස් එකකුත් කෑවා. බඩේ ඉතින් ඉඩ තියෙන හින්දා හොඳයි. ඔන්න ෆයිනලි ඩෙසර්ට් කනවා. අද දවස නම් හොඳට එන්ජොයි කළා.
ඔහොම තමයි ඉතින් මගේ අද දවස ගෙවිලා ඉවරුනේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න රුවීස් මැජික් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න.